හයි මේක පොඩි ටූල් එකක් ගැන වීඩියෝ එක. ඔයාලට පේන මේ ප්‍රිවිව් එක රියල් ටයිම් මේකෙන් තමයි ජෙනරේට් උනේ. මේ විදිහේ තවත් ඉෆෙක්ට් ගොඩක් තියෙනවා මේකේ. අපි යමු වීඩියෝ එකට. මේ ටූල් එකේ නම webcam toy. මේකේ link එක මම description එකේ දාලා තියන්නම්. ඒකේ site එකට ගියාම අපිට මේ වගේ තමයි වෙන්නේ. මෙතන මේ ready smile button එක ඔබලා අපිට මේ preview එක ගන්න පුළුවන්. දැන් මේ අපිට මේ real time මම කතා කරන එක මේකේ පේනවා. මේ තියෙන normal preview එක අපිට මේ අනිත් effect එක ගන්න පුළුවන් මේ button එක උඩ click කරලා. මේ විදිහට ඒ effect ටික load වෙනවා. අපිට බලා ගන්න පුළුවන් මේ real time මේකත් apply වෙලාම පේනවා. මේ විදිහේ effect ගොඩක් තියෙනවා මේකේ. මෙන්න මේ වගේ අර සමහර මීම් වීඩියෝ වල එහෙම තියෙන ලුක් එක ගන්න පුළුවන් මේකේ. මෙන්න මේ old movie effect එකෙන් මාර ලස්සන එක. ඊළඟට මම දැක්කා cartoon effect එක. ඒකෙමත් නියමටම තියෙනවා. sketch තියෙනවා මෙන්න මේකත් ලස්සනයි. ඒකේ හරි අමුතු ලුක් එකක් තියෙනවා. ඒ විදිහේ effect ගොඩක් තියෙනවා. මෙන්න මේක ටිකක් අමුතු මේකක් මේ. ඒකේ අර මොකක්ද ඒකට කියන නම මතක නැහැ මේ. සර්පී අර පොඩි කාලේ වීදුරු වලින් හදලා මේක ඒ වගේ මොකක් හරි නම මොකද්ද ඒකේ නම තියෙනවා. කේලිඩෝස්කෝප් මට හරියට මතක නැහැ ඒක. කොහොමද මේ ටූල් එකෙන් මේ කියන්නේ මේගොල්ලෝ නම් දීලා තින්නේ කියන්නේ අපිට ෆොටෝ එකක් ගන්න පුළුවන් විදියට විතරයි. මම නිකමට එකක් ගන්නම් මොකක් හරි. මේ ඉෆෙක්ට් එක තියන්න. මේකේ මේ ෆොටෝ එකක් ගන්න පුළුවන් විදියට විතරයි ඒගොල්ලෝ හදලා තින්නේ. මේ විදියට කවුන්ට් ඩවුන් එකක් යනවා. මෙහෙම මේ ෆොටෝ එක එනවා. ඊළඟට අපිට සේව් කරගන්න පුළුවන්. එහෙම නැතුව මට මේ විදිහේ වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්න ඕන වුණොත් ඒ කියන්නේ මේගොල්ලෝ මේ watermark ඒ ටික අයින් කරලා ඒක කරගන්න නම් ඔප්ෂන් එක මේ සයිට් එකෙන් දීලා නැහැ. මෙතන මේ තියෙනවා මේ ස්ක්වෙයාර් වලට මේ කරන්න ඒ වගේ පොඩි settings ටිකක් නම් දීලා තියෙනවා. full screen කරන්නත් පුළුවන්. හැබැයි යාළගේ මේ watermark ටික ඒ ටිකයි එහෙමම තියෙනවා. කලින් මම අර පෝකි එකට කරා වගේම වැඩක් මම මේකටත් හොයාගත්තා. ඒක කරන්න ෆන්ක්ෂන් එක F12 එක ඔබන්න සයිට් එකට ගිහිල්ලා ඊළඟට ඉන්ස්පෙක්ටර් එක ඕපන් වෙයි මේ විදියට. මම වෙනම ටැබ් එකකට ඒක අරන් තින්නේ. ඒකේ කන්සෝල් එක එනවා මේ විදියට. කන්සෝල් එකට මෙන්න මේ කෝඩ් එක කොපි පේස්ට් කරන්න තමයි තින්නේ. මම කෝඩ් එක දාලා තියන්න යටින් link එක. කන්සෝල් එකට මේ විදියට කොපි පේස්ට් කරාම කොපි පේස්ට් කරලා එන්ටර් කරන්න ඕන. එන්ටර් කරාම මේ විදියට සයිට් එකේ එනවා මැසේජ් එක. ඒක ඕකේ කරන් තමයි තින්නේ. ඊට පස්සේ මේ විදියට අර තියුණු බටන් ටිකයි ඒ ටිකයින් වෙලා ඔයාලට කැමති නම් රෙකෝඩ් කරන්න පුළුවන් විදිහේ view එකක් ගන්න පුළුවන් මෙහෙම. මේකේ අර කලින් ඉෆෙක්ට් එක ගන්න එතකොට arrow keys වලින් තමයි කරන්න වෙන්නේ. ඒකට ඉතින් අර තියුණු බටන් එක අපි අයින් කරානේ. ඒ විදිහට තමයි ඒක හැදුනේ. මම කියපු link ටික ඔක්කොම දාලා තියන්නම් description එකේ. කොහොමද මේක ආතල් ටූල් එක? හරි එහෙනම් ගෙන් එන්න.